Iconic Trust Private Limited. Iconic Trust Private Limited අපිට මතක් වෙන්නේ මොකද්ද? Sierra Cable ගනුදෙනුව Browns Investment එකත් එක්ක તો LOLC ශාරනානායකයක් මම කියන්නම් ගොඩක් කට්ටිය හිතනවා ලොකුම dividend yield එකක් දෙන්නේ මෙන්න මේ company එකෙන් Capital Alliance එක එනනම් First Capital Treasuries එක ඇත්ත මේ සල්ලිවා පැහැදිලිව මාසෙක කාලයක් හිර කරනවා මතකයි මට හොඳට මතකයි GF Packaging කියන කම්පැනි එකේ අපි කලින් කරපු IPO එක. ඉතින් ඒකෙදි 1:35 අනුපාතයට සබ් ඩිවිෂන් කරලා ඉන්වෙස්ට්මන්ට් එකට IPO ඇප්ලයි කිරීමේ හැකියාවත් හෙළකුරු පේ එකේ ඒ ඔප්ෂන් එක 20 පෙරරගේ සොයා ගැනීම අන්ත ව්‍යසනයක් වුණාට පස්සේ අපිට අවස්ථාවන් කිහිපයක් ඇදී 27 රික්වයර්මන්ට් එකත් මේ වෙද්දි මෙයාලා ෆුල්ෆිල් කරලා ඉවසයි. right සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔක්කොටම අදත් කාඩ් ඉන්වෙස්ටිං ෆර්ම් YouTube channel එක යටතේ අපි කතා කරන්න හදනවා අලුතින්ම එන IPO එක ගැන. ඒ කියන්නේ Well Trust Securities Limited කියන IPO එක prospectus එක ඇවිල්ලා දැන් කීපයක් වෙනවා. මේක කරන්න යම්කිසි කාලයක් ගත වුණා. මොකද prospectus එකට සතියකට වැඩි. නමුත් මේක ගැන හොඳට ස්ටඩි කරලා ඉවරලා සාමාන්‍යයෙන් උඩින් නෙවෙයි ඊට වඩා සාමාන්‍යයෙන් competitors ලා ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා තමයි මේ වීඩියෝ කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් වීඩියෝ අවසන් නරඹන්නකින් ඔයාලට ලොකු අයිඩියාවක් ලැබෙයි. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් කොටස් වලට හැමදාම කතා කරනවා වගේ channel එකේ මම කතා කරන ඉතින් ආයෝජකයන්ට ඉතින් යාළුවට සාමාන්‍යයෙන් අලුතින් එන ආයෝජකයන් ගැටලුවක් තමයි මොකද්ද මේ කම්පැනි එක බිස්නස් මොඩල් එක කියලා. ඒකට සාමාන්‍යයෙන් අනාගතයේ 2026 අවුරුද්දේ මම බලාපොරොත්තු වෙනවා යම්කිසි විදියකට මේ කම්පැනි ස්ට්‍රක්චර් බිස්නස් මොඩල් එක මොකක්ද කියලා හඳුන්වා දෙන්න යම්කිසි platform එක ඒ කියන්නේ Patreon කියන platform එක through යම්කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මම නිකන් ඒක මේ වෙලාවේ අවස්ථාවට මතක් කරන්නේ. ඒතර අද අපි කතා කරන්නේ Well Trust Securities කියන කම්පැනි එක ගැන. ඒක primary dealing company එකක්. ඉතින් මේ primary dealing company එක දැන් shareholders අනිකුත් එයාලගේ shares ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා ප්‍රමාණයක් 5% වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් shareholdersලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතන තියෙන prospectus එකේ ලොකු idea එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ආයෝජකයන් වශයෙන් උඩින් බලනවා නම් බලන්න ඕන ටික තමයි මෙතන තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් කියවගමු. Invitation to invest the initial public offering of Well Trust Securities Limited through the offers a subscription of the 71,548,244 ordinary voting shares at Sri Lanka rupiah 7 per share with a total value of Sri Lanka rupiah 500,837,708 rupees තමයි මේ කට්ටිය කලෙක්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිවම shares මිලියන 71ක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ through රුපියල් මිලියන 500ක මුදලක් මෙයාලා මෙව කරගන්නවා. හරිද? එතකොට shares to be listed in Dirisave board. එතකොට මේක Dirisave board එක කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් ඒක ඔයාට එන homework එකක් ඔයා අනිවාර්යයෙන් මේක බලන්න ඕන. හේතුව තමයි සාමාන්‍යයෙන් ලංකාවේ main board එක Dirisave board එක ඒ වගේ boards කීපයක් සාමාන්‍යයෙන් කොටස් වෙන පොලේ ආයෝජකයන්ට ඒ companies වලට තමන්ගේ company තමන්ගේ ව්‍යාපාරය list කිරීමේ හැකියාවදී විවිධාකාර boards තියෙනවා. ඒවයි තියෙන minimum requirements වෙනස් වෙනවා. ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මගේ channel එකේ සාමාන්‍ය videos ටික බලන් ගියොත් එහෙම ඔයාට ඒ සම්බන්ධව idea ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පැහැදිලි මෙතන කියන issue එක open වෙන්නේ දෙසැම්බර් 17 වෙනිදා. සාමාන්‍යයෙන් IPOs වල නිතරම වෙන්නේ මොකද්ද? issue එක open වෙච්ච දවසේම issue එක close වෙනවා. සාමාන්‍යයෙන් 6 to 7 times වගේ ඕව subscribe වෙලා මොකද ලංකාවේ market එකේ investors ලා සාමාන්‍ය retail investors ලා ආයෝජකයන් ලොකු ප්‍රමාණයක් මේ වෙද්දි කොටස් වලට එනවා. එතකොට ඇවිල්ලි වෙලා මේ කට්ටිය මේ වගේ කියන්නේ ගොඩක් වෙලාවට ඩවුන් ටර්න් මාකට් එක දැන් මේවත් අපිට ලොකු ආපදාවක් සිදු වුණා රටේ. ඒ ලොකු ආපදාවටත් අපිට ගොඩක් ලංකාවේ තියෙන සාමාන්‍යයෙන් මහා බැංකුව අධිපතිතුමා බලාපොරොත්තු වුණු විදියට සාමාන්‍යයෙන් 2025 වර්ෂයේ අවසානයේ අපේ ට්‍රෙෂරියේ ඩොලර් බිලියන 7ක් වගේ අතිරික්තයක්. ඒ කියන්නේ වගේ එකක් තමයි තියන් බලාපොරොත්තු. නමුත් ඒ වගේ ඒ ප්‍රමාණයට වගේ ඇස්තිමේන්තුගත වියදමක් ඒ කියන්නේ ඇස්තිමේන්තුගම හානිය ඩිසාස්ටර් එකක් මේ වෙද්දි සිදු වෙලා අවසానයි කියලා නිකුත් කරතිදී ඔගේ වියදමක් වුණාට පස්සේ අපි ගොඩක් අපිට ආධාර හම්බෙන්නේ ඒක අපේ රටේ තියෙන මනුස්සත්වය සහ අපේ ඉන්න foreigners ලා කියන්නේ අපේ remittance එවන මිනිස්සු අපිට ගොඩක් ආධාර කරනවා Asian countries වලින්. ඒක ඇත්තටම අපේ රටේ තියෙන අර ඒ කියන්නේ අපේ රටේ තියෙන goodwill එක ඒ කියන්නේ රටේ තියෙන goodwill එක ඒකෙන් නිසා ගොඩක් countries ඒ කියන්නේ government එකේද විවිධාකාර business ශ්‍රේෂ්ඨවලද ඒක විවිධාකාර සමාජ සංස්කෘතික මට්ටමින් තියෙන හැමදේම නිසා තමයි මේ විදිහට ගොඩක් අපිට මනුෂ්‍ය ආධාර හරි ඊළඟට health පැත්තෙන් විවිධාකාර ආධාර ලැබෙන්නේ. ඒකත් මතක් කරන ගමන් අපි කතා කරමු Well Trust Securities IPO ගැන in depth.
හරිද? එතකොට මෙතන විශ්වාසයෙන් මේ ප්‍රොස්පෙක්ටස් එක ඔයාලට මම ඩවුන්ලෝඩ් කරගෙන හැකියාව තියෙනවා. මාත් මේ ඩවුන්ලෝඩ් කරගෙන තමයි මේ කියවල වර්තනේ මේක සම්බන්ධව ඔයාලට මේ වීඩියෝ එක බලලා අවසාන අයිඩියා එකක් අරගෙන ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා පැහැදිලිව ප්‍රොස්පෙක්ටස් එක කියවල මේ ඩීටේල් ඔයාලට මීට වඩා හොඳට ස්ටඩි කිරීම හැකියි. හොඳ කාලෙකින් සාමාන්‍ය දෙසැම්බර් මාසේ 10 වෙනිදා පස්සේ වගේ මේක දෙසැම්බර් 10 15 අතර සාමාන්‍යව කරාත් නම් ප්‍රශ්නේ නැහැ. මොකද මේ සල්ලිවා පැහැදිලිව මාසෙක කාලයක් හිර කරනවා. පැහැදිලි ප්‍රත්‍යක්ෂය මොකද සාමාන්‍යයෙන් ජනවාරි සෙකන්ඩ් වීක් සෙකන්ඩ් තර්ඩ් වීක් වගේ විතර තමයි සාමාන්‍ය මේක ට්‍රේඩින් වලට ඕපන් වෙන්නේ. ඒ නිසා තමන්ගේ මනී තියෙනවා නම් ඒක තමන් මොකක් ගේන්න හැක්කෙන් අරගෙන ඉවරලා විත්ඩ්‍රෝල් එකකින් නම් මේක කරන්න හදන්නේ. ඒ නිසා ඒකට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ප්‍රොෆිට් එකක් තියෙන ඒක රේට බුක් කරගෙන ලස්සන මේක දෙසැම්බර් 10 15 අතර කාලය ඇතුළත මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් වාර්ෂික ෂෙයාර්ස් ටික ලැබෙයි. සාමාන්‍ය ඕක එනෝක අපිට හරියටම කියන්න බෑ. ඒක සාමාන්‍ය කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් එක තමයි ඩිසයිඩ් කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් සබ්ස්ක්‍රිප්ෂන් මල්ටිපල් එක වැඩි වුණොත් එහෙම ඒක සාමාන්‍යයෙන් අපිට දෙන්න ප්‍රමාණය දුන්නේ නිසා අපි මොකේදත් රිස්ක් එක අපේ පැත්තට තියාගෙන අපි සාමාන්‍යයෙන් අපිට දැරිය හැකි මුදලක් මතකයි මට හොඳට මතකයි ජී පැකේජින් කියන කම්පැනි එකේ අපි කලින් කරපු IPO එක. ඉතින් ඒකෙදි 6 to 7 times ඔය සබ්ස්ක්‍රයිබ් වුණා. එතනකොට සාමාන්‍ය වැඩි ෂෙයාර්ස් ප්‍රමාණයක් ඉල්ලපු කට්ටියට ලැබුණේ අඩුවෙන්. ඒ කියන්නේ එයාලා වැඩි බරක් දුන්නේ ලොකු weight එකක් දුන්නේ රිටේල් ආයෝජකයන්ට රුපියල් ලක්ෂයකට වඩා අඩුවෙන් ආයෝජකයන්ට පැහැදිලිව ඉල්ලපු ෂෙයාර්ස් ටික එහෙම් පිටක් දුන්නා වැඩි ෂෙයාර්ස් ප්‍රමාණයක් ඉල්ලපු කට්ටියට දුන්නේ අඩුවෙන්. ඒ නිසා ඒකත් අපිට උගත් පාඩම් වලින් ගන්න දෙයක් තියෙනවා වගේම අන්න එකක් මතකේ තියාගෙන මෙතනත් හරි ඉන්වෙස්ට් කරොත් එහෙම අපිටත් ඒ ආරගෙන ඉවරලා ෆස්ට් ඩේ සාමාන්‍ය කැපි අපිට ප්‍රයිස් ටාගට් එකක් කියන්න බෑ. නමුත් මෙයාලා වැලියේෂන් එකක් කරලා තියෙනවා. වැලියේෂන් එක මෙතන පෙන්නනවා. ඒ නිසා ඔයාලට පුළුවන් හැකියාව තියෙන එතනින් හොඳ අයිඩියා එකක් ගන්න. එතකොට type of offer and initial public offering මෙතන මේක කිව්වා. එතකොට issuance of මෙන්න මෙච්චර රුපියල් 7 ගන්න තමයි ෂෙයාර් එකක් මෙයාලා මේ පර්චේස් කරලා රුපියල් 700ක් minimum subscription per application shares කියන්නේ 100ක් ගන්න රුපියල් 700ක මුදලක් ආයෝජනය කරලා ඒක තමයි මෙන්න සාමාන්‍යයෙන් වෙන කම්පැනිස් සමාන දුන්නේ shares 1000ක් වගේ ප්‍රමාණයක් තමයි ගන්න කියලා කිව්වේ. එතකොට මෙතන මෙයාලා අඩු කරලා තියෙනවා ෂෙයාර් 100ක් කියන ගොඩක්ම පොන්නෙන තියෙන්නේ දෙසැම්බර් 17 වෙනිදා කිව්වා වගේ ඕවර් ට්‍රේඩින් හැකියාව තියෙන දෙසැම්බර් ජනවාරි 7 දක්වා ඒක තියෙනවා. ඉතින් අපි හිතන්නේ නැහැ ඒ දක්වා කාලයක් තුල මේක තියේ කියලා. early closing date එක මෙයාලා අපි කිව්වා වගේම පැහැදිලිව කියන දෙසැම්බර් 17 වෙනිදාම early close එකේ දාම close වෙන්න පුළුවන් කියලා හැකියාව පෙන්වුම් කරලා තියෙනවා. basis of allotment එක තියෙන as described of section 1.9 of this prospectus ඒක කියන කොහොමද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ කියලා මේ allotment එක කරන්න CSE listing එක දිරිසෑ බෝඩ් එකේ තමයි වෙන්නේ කියලා මෙතනින් කියලා තියෙනවා. අපි ඊළඟ slide එකට ගියොත් එහෙම date of incorporation company එක සාමාන්‍යයෙන් 2010 පෙබරවාරි 1 වෙනිදා තමයි incorporate කරලා තියෙන්නේ. credit rating එක බැලුවට පස්සේ entity A positive ලංකා rating agency එමුද LR A කියලා අපි කියනවා. ඒක මේ source එකත් අපි මෙතන ඒත් එක්ක මෙතන මම කලින් කිව්ව details නැවත දාලා කියනවා. සාමාන්‍ය කම්පැනියෙන් 105.4 ප්‍රමාණයක් තමයි මෙයාලා issue කරන්නේ රුපියල් 7ක ප්‍රමාණයකට. මේ detail ටික කලින් තියෙන සාමාන්‍ය ඔයාලත් මේ prospectus එක ගියාට පස්සේ සාමාන්‍යයෙන් පිටු 140ක වගේ ප්‍රමාණයක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක බැලුවට පස්සේ ඔයාලට බලාගැනීමේ හැකියාව තියෙන කොච්චර ප්‍රමාණයකද මේක වැලියුද්ද කියලා ඔයාලට තව ඩීටේල් හොඳට කියවගෙන හැකියාවක් තියෙනවා. එතකොට මේ කම්පැනි ගේ ඔබ්ජෙක්ටිව් විත් ස්ට්‍රෙත්නින් of the core capital of the company කම්පැනි core capital එක ස්ට්‍රෙත් කරන තමයි මේ ඔබ්ජෙක්ටිව් එකේ තියෙන ප්‍රධාන අරමුණු විදියට මේ කම්පැනි එකේ මේ ප්‍රොස්පෙක්ටස් එක කියලා තියෙන්නේ. එතකොට මෙතන මම ඉතින් ටේබල් එකක් තිබුණා මේ ප්‍රොස්පෙක්ටස් එක බලන්න ඔයාලා මේක දැනුමට වැදගත් වෙන මොකද සාමාන්‍යයෙන් අපි ඇනලයිස් කරන්නේ එකේ ඉන්න ඇනලයිස් ඒ කියන්නේ කම්පියුටර්ස් වලත් එක්ක. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන රෙගියුලර් ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක කියලා තියෙනවා සාමාන්‍යයෙන් 2021 දෙසැම්බර් මාස 31 වෙනකොට සාමාන්‍යයෙන් මෙයා කෝ කැපිටල් එක බිලියන එකක් තියෙන මේ විදිහට නම් කළා මම කියව ගන්න. එතකොට 2026 ජනවාරි 1 වෙනි දිනකොට කෝ කැපිටල් එක බිලියන 4ක් තියෙන්න ඕන. එතකොට බිලියන 5ක වගේ 27 වෙනකොට තියෙන්න ඕන කියලා මේක ඩිරෙක්ට් ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක් එක CBSL එක කියලා තියෙනවා. එතකොට as per the minimum capital requirement of primary dealer companies stipulated in Central Bank Sri Lanka Direction number 1 of 2021. එතකොට as per the minimum capital requirement primary dealer companies stipulated in Central Bank Sri Lanka in Direction number 1 of 2025. එතකොට මේ වෙද්දි මෙයාලයි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අපි මෙතනින් බලමු. ඊළඟට තව chart එකක් ටේබල් එකක් තිබුණා. මෙතන තියෙනවා table 1.3 වල well trust securities core capital and capital adequacy ratios කියලා තියෙනවා. එතකොට core capital එක මේ වෙද්දි 2.5 billion තියනවා කියලා පැහැදිලිව කියලා තියෙනවා. central bank requirement එක company compliance එක pre IPO වෙනකොට බිලියන 6.2ක් තියෙනවා. කීයද?
සෙන්ට්‍රල් බැංකුවේ රික්වයර්මන්ට් එක වගේ ඩබල්ම ඕල්රෙඩි තියෙන. ඒකට සාමාන්‍යයෙන් අපිට පැහැදිලි 27 රික්වයර්මන්ට් එකත් මේ වෙද්දි මෙයාලා ෆුල්ෆිල් කරලා ඉවසයි. already in compliance කියලා තියෙන. ඒ නිසා දැන් 27 දක්වා වුණත් තියෙන්න ඕන කැපිටල් එක මේ වෙද්දි මෙයාලා මේව කරලා ඉවරයි කියලා මම කියන්නේ. හරිද? ඒ නිසා මේ වගේ in detail ගොඩක් දේවල් මේ prospectus එක කියුවට පස්සේ දවාට ලැබෙනවා කියන එක තමයි මම මෙතනින් ගම්ම්‍ය කරන්නේ. ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම IPO එකට apply කරන්න කලින් එහෙම නැත්නම් තමයි business එකකට invest කරන්න කලින් පැහැදිලිව මේ details in detail කියවීම තමයි වැදගත්. එතනින් හොඳට හොඳ idea ගැනීම හැකියාව තියෙනවා. මොකද්ද business එක කරන්න කියලා සහ මේකේ තියෙන මේ minimum regulations මෙයාලා follow කරනවද? එහෙනම් නැත්නම් central bank එක තමයි මේකේ ඉන්න මූලිකය. ඉතින් central bank කියන විදිහට මේ කට්ටිය ඒ පාත් එක යනවද? අන්න ඒවා තමයි අපි සාමාන්‍යයෙන් investment එකක් කරන්න කලින් බලන්න ඕන. එතකොට තව ටේබල් එකක් තියෙනවා මේ prospectus එකේ valuation එකක් කරලා valuation එක ආකාර තුනෙන් කරලා තියෙනවා. එහා කැලේ price to book value එකේ justified එක market multiple වල ඒ කියන්නේ P ratios වල multiple එක ඊට අමතරව dividend discount model කියලා ඒකින් මෙයාලා multiple කරලා මෙයා value එකක් දීලා තිනවා 8.28යි 8.30 7.52 වෙන වශයෙන්. එතකොට මේක IPO price එකට වඩා 15 15.7 6.9 වගේ rate එකකින් discount එකක් තියෙනවා කියලා තමයි මේ කට්ටිය පෙන්නලා තියෙන්නේ. ඒත් එක්කම කියලා තියෙනවා මෙතන බලන්න based on the financial year 31st of March 2025 the adjustment basis earning per share 1.03 per the PE ratio in 6.677 times. ඒ කියන්නේ මෙතන APS එක මේ මාර්තු මාසයේ 31 වෙනිදා අවසන් වෙච්ච ෆයිනෑන්ෂියල් එකට 1.03යි based on 3 year average 23 25 වරුත් තුන ගතට පස්සේ adjusted EPS එක 2.26ක් කියලා තියෙනවා. එතකොට P ratio එක 3යි 1.10 වගේ times වලින් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට adjusted price earning ratio එක සාමාන්‍යයෙන් 31st of March 2025 වෙනකොට 3.85ක් කියලා තමයි පෙන්වුම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් හිතන විදිහට ඒකට අපි බලන්න කොහොමද මේකේ ඉන්න ඉන්ඩස්ට්‍රියේ ඉන්න අනිත් කට්ටිය the first capital treasuries තමයි වැඩිම PE එකක් තියෙන 4.65 ප්‍රමාණයක් තියන් ඉන්නවා. lowest first capital holding ඒ කියන්නේ holding company එක 2.82ක PE ratio එකක් තියන් ඉන්නවා. ඒත් එක්කම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන PE ratio 3.85ක් වගේ තියෙනවා. මේ ඉන්ඩස්ට්‍රි එක. ඒතකොට මේ company එකේ PE ratio එක තියෙන adjusted 1.03ක් තියෙන හොඳ PE ratio එකක් තියෙනවා කියලා තියෙනවා. basic 3 බලුවත් එහෙම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වෙනවා අඩුවෙන් තමයි තින්ද අපිට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ through ඉතින් මේ වගේ positive signs එකෙන් credit rating එකත් positive වෙච්ච එකත් එක්ක valuation එක හොඳට තියෙන නිසා අනිවාර්යෙන් මේක over subscribe වීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක බලමු මොකක්ද දෙන්නේ කියලා දෙසැම්බර් 17 වෙනි issue එක open වුණාට පස්සේ එදාම හවස 4:00 5 වෙනකොට සාමාන්‍යයෙන් හොඳ announcement එකක් බලා ගන්න එකක් තියෙනවා. තමයි recovery period එක ලංකාවේ වෙද්දී ඉන්නේ පොඩු disaster එකකින් පස්සේ. ඉතින් කොහොමද බලමු ආයෝජකයන් හැසිරීම ආයෝජකයන් හැසිරීමට පැහැදිලි මේ දෙසැම්බර් මාසේ first week එකේ වෙන තත්ත්වය වෙනත් හේතුත් එක්ක මේ disaster එක බලපාලා හොඳට market එක correction එකක් වීම හැකියාව තියෙන හොඳ opportunity එකක්. සාමාන්‍යයෙන් අපි කියන වගේ හැම ව්‍යසනයකම අනිවාර්යයෙන්ම අවස්ථා කීපයක් අවස්ථාවක එක ව්‍යසනයක් වුණාට පස්සේ අපිට අවස්ථාවන් කීපයක් ඕපන් වෙනවා මේ වැඩ කටයුතු කරගන්න අපේ ආයෝජනය සාර්ථක කරගන්න. අපි නිතරම ආයෝජන කතා කරන වගේම අපිට පුළුවන් හැකි ප්‍රමාණයෙන් මේ disaster එක වෙච්ච කට්ටියට උදව් උපකාර කරන එක හැම කෙනාගේම යුතුයකමක් සලකන්න කියලා ආදරණීය ඉල්ලීමකුත් කරනවා. ඒත් එක්කම net asset value එක තියෙනවා, earning per share එක තියෙනවා, first capital කියන්නේ treasury company එකේ capital alliance එකේ first capital holding එකේ capital alliance holding plc එකේ net asset එක රුපියල් 14 මේ ඩීටේල් බලා ගන්න මේක වටන බලා ගැනීම හැකියාව තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් මම හිතනවා Veritas Securities කියන කම්පැනි එක ගැන කොච්චරක් හොඳ කම්පැනි එකක්ද මේක private dealing කම්පැනි එකක්. එහෙම නැත්නම් මේ ඉන්න group එකේ හොඳට market එකේ හොඳ දැනක් ගන්න පුළුවන්ද කියලා තමයි මෙතන බලන්නේ prospectus එක කියවලා. එතකොට හැමදාම කියන වගේ basis of development එක මම අතෙන් කලින් කිව්වා. යාලා දීපු එකේ කියලා දෙනවා 1.9 මේ කියලා දිනක සාමාන්‍යයෙන් මෙතන මේ regulation එක මතක තියාගන්න the basis of allotment of the shares will be as per the manner prescribed in rule 2.1.1 into the bracket G 1 into the bracket Rom 2 for the listing rules since the value of the offering is less than 3 billion. නැතකනේ රියල් බිලියන 3ට වඩා අඩු වටිනාකමින් යුතු IPO එකක්. එතකොට කලින් කරපු IPOs වගේම මේ රූල් එකට අනුව මෙන්න මේ විදිහට තමයි allotment එක කරන්න කියලා මම දැනගන්න ඕන වගේ දැනුමට මේක වර්ධනය කරගත යුතුයි. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා තව cost of offer එක. The directors of the company estimated that the total cost of the offer will be approximately 27.6 million translating to C5.5% of funds raised. ඒ කියන්නේ යට අවශ්‍ය ෆන්ඩ් එකේ මිලියන 24.6ක් ප්‍රමාණයයි මේකට වේදම් කරනවා මේ cost එක මේ offer එක වෙනුවෙන්. හරිද? ඒ කියන්නේ document fees වෙන්න පුළුවන් විවිධ ආකාර විදිහට. ඉතින් මේ කියලා තියෙන මොනවද මෙයාට fees කියලා
ඒක ඔක්කොම මේ ඩාටා එකක් තියෙන්නේ වගේ දැනුමට මේ වගේ ඉෂුව එකක් කරනවා නම් සාමාන්‍යයෙන් එනවාද මොන වගේ දේවල්ද මේ කම්පැනිට වේදන් වෙන කියලා බලා ගන්න වෙන්නේ. මිලියන 500ක් එකතු කරගන්න. ඒක තමයි දැන් මෙතන lawyers-ලාට කොච්චර වේදන් වෙනවද, advertising and promotion agency කොච්චර වේදන් කරනද ඔක්කොම එකතුව තමයි මේ විදිහට printing වලට duty, stamp duty, either brokerage commissions වලට other cost will be recovered from the internally generated funds of the company. ඒ කියන්නේ මේ අනිත් හැම වේදමක්ම එතකොට මිලියන 500ක මුදලක් එක්රැස් කරගන්න බෑ මිලියන 27ක 0.6ක මුදලක් මේ කට්ටිය වේදන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කොස්ට් එකක් මේ කට්ටිය approximately හදලා තියෙනවා කියලා මෙතනින් කියලා තියෙන prospectus එකේදී. ඒත් එක්කම ඊළඟ අවස්ථාව තවත් කියලා තියෙනවා මේක යටතේ පොඩ්ඩක් යනකොට eligibility of invest කියලා. ඒ කියන්නේ මේක ආයෝජන කරන්න තියෙන හැකියාව. ඒක සමනවා කියවගන්න හිටි ලංකාවේ පුරවැසියන් පුළුවන්. දැන් මම මේ channel එක ගොඩක් මම ලංකාවේ පුරවැසියන් කියලා මම දන්නේ. ඒ වගේම කොරියාවේ අපි සාමාන්‍යයෙන් මේ channel එක ගැන බලද්දී කොරියන්, ඉතාලි වගේ කට්ටිය සාමාන්‍යයෙන් මේ channel එක බලනවා කියලා මට පැහැදිලි. ඒ වගේම ඊශ්‍රායල් කට්ටියක් දැන් සාමාන්‍යයෙන් channel එකට වෙජ්ජලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ සයින් නෑ. මම දන්නවා සාමාන්‍ය ලංකාවේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරන් තමයි මේ වගේ රටවලට යන්නේ. අමාරු බර වැඩ කරලා හම්බ කරන්නේ. ජපානයේ ඒ වගේ රටවල මේ channel එක බලනවා කියලා මට පැහැදිලිව දැන් සාමාන්‍යයෙන් ඇනලිටික්ස් එහෙම තත්ත්වයක් මට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු හම්බ කරලි වෙලා ලොකු මුදලක් ආජි කරන මොවල යාලගේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 40 පස්සේ කාලය හොඳට ගත කරන්න මේ වගේ හොඳ ඉන්වෙස්ට්මන්ට් ආයෝජන තෝරා ගැනීම තමයි කට්ටිය කරගෙන මම හිතන්නේ. ඒක තමයි වී යුත්තේ. ඉතින් එයාලගේ අමාරු හම්බ කරන සල්ලි මේ වගේ කම්පැනි ඉන්වෙස්ට් කරලා පසුව එයාලගිනුත් අරමුණු වෙන්නේ පස්සට හොඳ ආයෝජනයක් කරලා හොඳ රිටර්න් එකක් ලබා ගැනීම තමයි. ඉතින් මේක තමයි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන මගේ බලාපොරොත්තුව මගේ channel එකේ අපි බලාපොරොත්තුවත් ඒකම තමයි. හරිද? ඒ නිසා මෙතන කියද citizens of Sri Lanka who are resident in Sri Lanka and above 18 years old. ඊළඟ citizens of Sri Lanka who are resident outside of Sri Lanka and above 18 years old. හරි? Foreign citizens above 18 years age, irrespective where they are resident in Sri Lanka or overseas. Companies, corporations and institutions incorporated and established within Sri Lanka, corporate bodies incorporated and established in outside Sri Lanka, approved unit trust licensed by Security Exchange Commission, approved provident funds, trust funds, approved contributory pension schemes registered, incorporated, established in Sri Lanka. In this case, application forms should be ඒක අපිට දාලා නැහැ ගොඩක් අයට වාර්තින් මේ වීඩියෝ එක බලන තමයි ඒ වගේ තනක් කරනකොට ගොඩක් ෆන් මැනේජර්ස්ලා ඉන්නවා ඒ වගේ තැන් වල අපි මේක ගැලපෙනවා කියලා බලලා අපි අපිට ගැලපෙනවා නම් අවුරුදු 18 වැඩනම් පුරවැසියන් නම් ලංකාවේ හරි පිටරට හරි වැඩ කරන කෙනෙක් නම් ඔයාලට මේකේ ඉන්වෙස්ට් කිරීමේ හැකියාව තියෙනවා එලිම කිව්වොත්. හරිද? ඉම්පෝටන්ට් නෝටිස් එක දාලා තින්නේ සාමාන්‍ය ජොයින්ට් ඇප්ලිකේෂන්ස් ලට. ඒක අපි මෙතන කතා කරන්න නැතුව ඉමු. සාමාන්‍යයෙන් වට ජොයින්ට් ඇප්ලිකේෂන් එකක් දාන අවශ්‍ය නම් ඔයාලා මාළු වගේ බ්‍රෝකර්ව කන්ටැක්ට් කරගෙන මේ වැඩේ කළ යුතුයි. ඊට පස්සේ applications made via CDS web portal මේක සාමාන්‍යයෙන් අපි ලේසි මිදම CAC app එක through දාන එක. ඊට අමතරව අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ හෙලකුරු app එක අපේ ෆෝන් එකේ තියෙන හෙලකුරු app එක through සාමාන්‍යයෙන් දැන් government එකට උනත් අපිට payment කරන්න පුළුවන්. එතකොට මේ උනත් investment එකට IPO apply කිරීමේ හැකියාවත් හෙලකුරු pay එකේ ඒ option එක විස්තර පෙරරාගේ සොයා ගැනීම අනුව පැහැදිලිව මෙතන වෙන්නුම් කරලා තියෙනවා. වෙන්නුම් කරලා තියෙන ඉතින් හෙලකුරු super app කරා තමයි වෙන්නුම් කරලා තියෙන්නේ. ඒත් එක්කම ඒකේ එක misuse යන්නේ ඒක සාමාන්‍යයෙන් ඒක සාමාන්‍ය ලිමිට් කරලා තියෙන රුපියල් 50000 අඩුවෙන් තමයි මේක through අපිට local individuals ලාට කියන්නේ සාමාන්‍ය retail ආයෝජකයන්ට only the local individual applicants. ඒ කියන්නේ අතන අපි කලින් set එකේ හිටපු උඩම කට්ටියට. හරිද? local individuals ඒ කියන්නේ outside කියන්නේ ශ්‍රී ලංකාව හරි ලංකාවේ පුරවැසියන්ට තමයි පිටරට කට්ටියවත් පුළුවන් මේක apply කරන්න හෙලකුරු app එක through. හරිද? මෙතන කියන්නේ only the local individual applicants with the applied share values less or equal than LKR 49900. 50000ක් දක්වා ඒක රුපියල් 100ක මේකට charge එකකුත් මේ through ගන්නවා කියලා පැහැදිලිව කියලා තියෙනවා. refunds on the application refunds එක මම හිතන්නේ මේකත් ඔයාලා මම දැනගත යුතුයි. refund එක වෙනවා සාමාන්‍යයෙන් මෙයා කියලා තියෙනවා මේ කියවන් ගියට පස්සේ such refunds will be made expeditiously as possible but not exceeding on or before the expiry of 8 market days from the closure date excluding the offer closure date. offer එක අවසන් වෙන්නේ කවද්ද? ජනවාරි මාසේ 7 වෙනිදා තමයි offer එක අවසන් වෙන්නේ. ඉතින් එදා ඉඳන් දින 8ක් ඇතුළත තමයි සාමාන්‍යයෙන් මේක ලැබෙන්නේ. දින 8ක් ඇතුළත refund එක හම්බ වෙනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන බව දින 10ක් ඇතුළත මේක market එකේ list වෙන්න announcement එක දෙයි කියලා. හරිද? මේ listing rules අනුව සාමාන්‍යයෙන් කියනවා මෙතන සාමාන්‍ය කියන්නේ එතනින් පහුවෙන දින ගානට අනුව කොච්චර පහුණත් ඒකට මේ නීති අනුව මේ කියව ගන්න මේක වට prospectus එකේ තියෙනවා. ඒ කියන්නේ පැහැදිලිව කියලා තියෙනවා මෙයාලා rate එක සාමාන්‍යයෙන් ලංකාවේ කොටක 105ක
හරි මිනිමම් සෙන්ටර් රේට් එක අනුව ඒ කියන්නේ පොලිස් හදලා තමයි රිෆන්ඩ් එක දෙන්නේ කියලා තියෙනවා. ඒක අපි පොඩ්ඩක් කියගත්තොත් එහෙම applicant would be entitled to receive interest. හරි applicant would be entitled to receive interest at the rate of last quoted average weighted primary lending rate. ඒ කියන්නේ මේ කට්ටිය සලකන්නේ මේ කම්පැනි ණයක් දුන්නා වගේ ණය රිෆන්ඩ් කරනකොට අවසානට ලංකාවේ ඒ පසුගිය සතිය ඇතුළත treasury bills වල bonds central banking issue කරන bonds වල bill එක තියෙන තිබුණ lending rate එකට published during the immediately preceding week by the Central Bank of Sri Lanka or any other authority in the event Central Bank of Sri Lanka ceases the publish of AWPLR plus 5% for the delayed period of any other or any refunds not made by the expiry of the aforementioned period. කියන්නේ මේ කාලයට වඩා පහුවෙලා කරනවා නම් ඔයා කියන්නේ ඔයගා රිෆන්ඩ් එක හම්බුනේ නැත්නම් ඉතින් මොනවා හරි හේතුවකට අපි හිතන්න මේක වාට ෂෙයාර්ස් ටික ලැබුණේ නැහැ. ඔයා ලොකු මුදලක් ඉන්වෙස්ට් කරා. ඒ කියන්නේ අපි උගත් පාඩම් වලින් නැතුව සාමාන්‍යයෙන් උකට හොඳ මතකයි GF පැකේජින් එකේ වෙච්ච දේ. ඒ වගේ දෙයක් අපි ලොකු ප්‍රමාණයක් මේක ඉල්ලුම් කරනවා. හරි ඉල්ලුම් කළා. ඒ ලෝකල් ඉන්ඩිවිඩුවල් ලක්ෂ වැඩි මුදලක් මේකට ඉන්වෙස්ට් කරලා ඉවරලා ලොකු ප්‍රමාණයක් ඉල්ලුම් කරා. එතකොට එයාලට ලැබුණේ අපිට වෙන්න පුළුවන් අපි විශ්වාස කරොත් මේකෙත් මේ විදිහට අඩු allotment එකක් කරොත් එහෙම හරිද ඉතින් මේ කට්ටියට ලොකු පාඩුවක් ලැබෙනවා. ඉතින් මාස ලොකු කාලයක් මේ මුදල් ණයක් දුන්නා වගේ සලකන මේ කම්පසාකලි වල මේ කියන නීතියට අනුව මේ කට්ටිය කටයුතු කරනවා කියලා පැහැදිලිව කියනවා. මම හිතන්නේ මේක අනිවාර්යෙන් වාට ලොකු අලුත් පොයින්ට් එකක් වෙයි මේ IPOs වල ඉන්වෙස්ට් කරනකොට. හරි එතකොට මේ විදිහට මේ කම්පැනි එකේ තියෙන voyage එක කියව ගන්න එක වාගේ වගකීම මේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරනකොට මේ voyage එක කියව ගන්න එක. ඊට පස්සේ මෙතන සාමාන්‍යයෙන් තව එකක් මම මෙතන පෙන්නුම් කරලා තියෙන මේක කියන්නේ ප්‍රොස්පෙක්ටස් එකේ තිබුණ දෙකක්. මෙතන තියෙනවා කොහොමද මේ බිස්නස් එක වෙන්නේ කියලා ගවර්න්මන්ට් එක වෙනුවෙන් සෙන්ට්‍රල් බැංක් එක තමයි අපිට treasury bills and bonds issue කරනවා. එතකොට ඒවා sell කරනවා. sell කරාට පස්සේ මේක bids of auction මේ auction එකේ දර කීප companies එක මේ company එකත් එතන well trust securities තියෙන company එකත් bids වලට auction එකට දානවා. ඉතින් ඒ කට්ටිය විකුණනවා මේ කට්ටිය ගන්නවා. එතකොට මේක office තුනක් තියෙනවා කියලා front office එක middle office එක back office එක මේ front office එක තමයි සාමාන්‍යයෙන් විකුණන ඒවා central bank එකේ විකුණන මේ bonds and bills purchase කරන්නේ buy කරන්නේ primary dealer property of trading book එකේ primary dealer කියන concept එක use කරලා ඉතින් මේ funds repos වලින් නැත්නම් repurchases වලින් තමයි funds ඇවිල්ලා තියෙන්නේ. investment වල reverse repurchase investment කරනවා reverse repurchase. එතකොට මේවා back office එකේ ඉඳගෙන අපේ clients ලට secondary market එකේ මේ කට්ටිය sell කරනවා කියලා මේ විදිහට business එක පොඩි picture එකක් මෙතන දීලා දෙනවා. මේ සම්බන්ධ ලොකු picture එකක් අනිවාර්යයෙන්ම හොයන්න. ඔයාලට ලොකු දැනුමක් මේ through ලැබෙයි. හරිද? තව ටිකක් අපි වීඩියෝ එකට යනකොට මෙතන කියලා තියෙනවා table point 3.3 stated capital of WTS financial year 2024 වල මේ කට්ටියගේ number of voting shares මිලියන 32ක් තිබිලා තියෙනවා. හරිද? ඒ විදිහට pre-IPO 30 June 2025 before the share subdivision මේ share subdivision එක කරලා තියෙනවා. subdivision එක වෙන්න කලින් shares මිලියන 32.9ක් තිබිලා තියෙනවා. share එක subdivision කරලා තියෙනවා 1:35 අනුපාතයට subdivision කරලා. හරි මේ subdivision එක කරලා තියෙන්නේ shares 25 සැප්තැම්බර් 29 වෙනි subdivision එක කරාට පස්සේ මෙයාගේ shares ප්‍රමාණය shares මිලියන 1153ක් බවට පත් වෙලා ඒ stated capital එකේ කිසි වෙනසක් සිදු වෙලා නැහැ. හරිද? එතකොට මේ shareholders ටිකේ 20 දෙනා තමයි මේ company ඉඳලා තියෙන්නේ 100%ක් මෙතන holding එක පෙන්නලා තියෙනවා. මේ shareholders ලගේ list එක පොඩ්ඩක් කියවන් ගියොත් අපේ දැනුමට Finco Holding Private Limited එක Safe Holding Private Limited, Iconic Trust Private Limited, Iconic Trust Private Limited අපිට මතක් වෙන්නේ මොකද්ද? Sierra Cable ගනුදෙනුව Browns Investment එකත් එක්ක તો LOLC ශාරනානායකකාර මේ අදාළ පුද්ගලයන් මතක් වෙනවා නම් ඔයා අනිවාර්යෙන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා හොඳ ආයෝජනයක් තියෙන මිනිස්සෙක් විය යුතුයි. මොකද මේ අපිට කියවින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කම්පිටිටර්ස් ලා කොල්මෝ දැන් වල තවත් ඒ කියන්නේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් ප්‍රධාන පෙළේ funds companies මොන වගේ companies නැවත වතාවක් මේවට අමතරව තියෙන කවෙන මතක් වීමේ හැකියාව ability එක තමයි කියන්නේ. Genesis Software Private Limited මේ කට්ටිය තමයි සාමාන්‍යයෙන් මේ විදිහට ඉන්නේ. එතකොට share 35ක අයිති කෙනෙකුට top 20 share list එකේ ඉන්න පැතිනවත් ඉතින් හොඳ. එහෙනම් මොකද අන්තිම මොහොතේ එයාට percentage එකක් යනවා share 35යි තියෙන්නේ. ඒ 35ත් එක්කත් එයා ඒ කියන්නේ මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ pre IPO එකේදී තිබුණේ මෙහෙම 128ක අපි උඩම company එක ගත්තොත් එහෙම pre and post IPO share holding of well trust securities Finco Holding Private Limited එකේ 28ක ප්‍රමාණයක් මොකද මෙතන හේතුව මොකද්ද? IPO share holders ට 105ක ප්‍රමාණයක් මේ 5.84 ප්‍රමාණයක් මහ ජනතාවට දුන්නාට පස්සේ මේ කට්ටියගේ holding එක shares ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් share percentage එකේ වෙනසක් වෙනවා කියලා තමයි මෙතන පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන්නේ. ඒක ඔයා බලා ගන්න. හරි.
අපි ඉස්සරහට ගියොත් එහෙම ඊළඟට තව එකක් තියෙනවා locked in shares කියලා pre IPO එක. මොකද මේ කට්ටිය IPO එක ආවට පස්සේ මේ කම්පැනිස් එයාලා සයින් කරනවා අපි මේ ෂෙයාර් එක ට්‍රේඩබල් නැහැ. ලොකින් කරලා දෙන කොච්චර පීරියඩ් එකකට මාස 6කට තමයි ලොකින් කරලා දෙන ගොඩක් මේ ෂෙයාර්ස්. ඒක සාමාන්‍ය වෙනම රූල් එකක් යන්නේ. ඒ රූල් සම්බන්ධ කියන ගන්න එක වාගේ වකීම. ඉන්වෙස්ට්මන්ට් එක කොහොමද කොච්චර කාලයක් කරනවද ඒ සම්බන්ධව මත්තා මේ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඔක්කොම ෂෙයාර්ස් ලෝකේ කියන්නේ මේවා ට්‍රේඩබල් ෂෙයාර්ස් නේ. ඒකට ඔයා ඉන්වෙස්ට් කරනකොට ඔයා පැහැදිලිව CSE app එක through මේකට apply කරනකොට ඔයා ට්‍රේඩබල් ෂෙයාර්ස් වලට තමයි ඔයා ටෙල් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ට්‍රේඩබල් ෂෙයාර්ස් වලට තමයි ඔයා apply කරන්න ඕන. එතකොට පබ්ලික් ෂෙයාර් හෝල්ඩර්ස් විදිහට මෙන්න මේ කට්ටිය ඉන්නවා. එතකොට ලොක්ටර් ඩුකේටෝලෝ එබෙන්ස් public not locked in not lock in lock කරම නැති අර top 20 shareholders list එකෙන් හරි මේ lock in කරපු කට්ටිය තමයි මේ ඉන්නේ lock කළද මේ කට්ටිය lock කරගෙන ඒ කට්ටිය සමහරට අපිට කියන්න බෑ අපි කිතා විශ්වාස කරන්නේ නැහැ මෙච්චර ප්‍රශ්නමානයක් මාකට් එකේ කරන 100 අර shares මිලියන 71ක් තිබුණේ shares මිලියන 71 ප්‍රමාණයක් තමයි මෙතන ඉෂු කරලා තියෙන්නේ ඒ 71කට අමතරව මේ කට්ටිය ඒ දවස්වල IPO එකේදී අපි හිතන්නේ හැම දෙයක් එකේ not locked in shares මිලියන 56ක ප්‍රමාණයක් වගේ ඉතින් මේ කට්ටිය ගාවත් මේ කට්ටිය අවශ්‍ය නම් විකුණන්න පුළුවන් නමුත් මම හිතන්නේ නැහැ සාමාන්‍ය වෙන්නේ නැහැ මොකද ඒ කියන්නේ මේ වගේ ලොකු මයිල්ස්ටෝන් එකකට කම්පැනි ආන අවස්ථාවක top 20 shareholder list එකේ ඉන්න කට්ටිය shares විකුණලා අයින් වෙලා යන්නේ නැහැ. ඒකට ලොකු ලාභ තියෙනවා මේ වෙද්දිම. හරිද? එතකොට මෙතන තියෙනවා table 3.8 locked in shares post IPO non public locked in 6 month of listing 83 ප්‍රමාණයේ shares lock කරලා තියෙනවා not 10යි not locked in තියෙන්නේ IPO 105යි ඔක්කොම එකතුව 100ක් කියලා මෙතන පෙන්වුම් කරලා තියෙනවා. ඒත් එක්කම well trust committee මෙතන කම්පැනි එකේ තියෙන asset ප්‍රමාණය පහුගිය අවුරුදු 5න් බැලුවට පස්සේ 21 22 23 24 25 වෙනි asset and liabilities එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශය ඔයාලට පෙන්වුම් කරලා තියෙන asset and liabilities form එක එනවා කොහොමද assets වර්ධනය වෙලා තියෙන කියලා ඔයාලට බලා ගැනීම හැකියාව. මේවා කියවලා අයිඩියා එකක් ගන්න එක මේවා පෙන්වන එක තමයි මගේ යුතුයකම channel එකේ ඔයාලට ඉතින් ඔයාලා මේවා බලන එකද බලලා තේරුම් ගන්න එක ඔයාගේ වක්කීම ඔය දවසට එක ක්‍රමයක් කරේ මේ ඉගෙන ගත්තට පස්සේ මේ තුරු ගමනක් යන්න පුළුවන් ඔයාලට පැහැදිලිවම. එතකොට සාමාන්‍යයෙන් මූල ප්‍රකාශය තියෙන විදිහට liabilities and equities වල එකතුව අර asset ප්‍රමාණයට මෙතන සමානලා තියෙන අවසාන අවුරුද්දේ බිලියන 22ක් දක්වා තියෙනවා කියලා පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. මොඩල් රිස්ක් අතර පස්සේ මෙන්න මේක තමයි මේ ටික මම අනිවාර්යෙන් ඔයාලට මේක කියවනවා. මෙන්න මේ මොඩල් එක ඔයා තේරුම් ගැනීම ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. The company business involves functioning Sri Lanka capital and money marketing license primary dealer in the government securities and stock dealer, stock broker, the corporate debt licensed by the Securities and Exchange Commission of Sri Lanka, professionally managing the risk and return portfolio which consists the financial assets. මම හිතනවා පැහැදිලි කියන්නේ නිතරම කතා කරා වගේ private dealing කියන company model එක business එක තමයි government එක වෙනුවෙන් central bank එක treasury bills and bond issue කරන මේවට invest කරලා private dealers ලා මේගොල්ලෝ අන්‍ය අතර තියෙන price gap එකෙන් percentage gap එකෙන් ලාභයක් උපයන එක තමයි මෙයාලගේ business එක. හරිද? In co-function of the company, risk management are identify all significant risks of the company, measure the risk, manage the risk position and determine the capital allocations. The company reviews frequently the risk management policies and systems to manage the monitor the changes in such market conditions. The company aims to achieve the appropriate balance between risk and return and minimize the potential adverse effect on the company financial performance. The company activities exposed below risk. Or credit risk එක කියම බලාපොරොත්තු වෙනවා. liquidity risk එක බලාපොරොත්තු වෙනවා market risk එක බලාපොරොත්තු වෙනවා ඊට අමතරව මේ කට්ටිය macro economic එකේ වුණොත් මොන හරි වෙනසක් ඒකත් risk එක වෙනුම් මෙතන ඔයාලා වෙනම කියන්නේ company එකේ හොඳට prospectus එක යටටම ගියාට පස්සේ හොඳ risk එක කොහොමද මේ කට්ටිය manage කරන්න කියලා පැහැදිලිව කියලා තියෙනවා ඒත් එක්කම earning per share එක net asset value per share එක රුපියල් 542ක් විතර පෙන්නුම් කරලා තියෙනවා ඒත් එක්කම earning per share එක අවසාන quarter එක බැලුවොත් එimhe 30 September 2025 6 month end එක බැලුවොත් 47ක් 10ක වගේ earning per share එකකුත් මේ කට්ටිය නිකුත් කරලා තියෙනවා. ඒත් එක්කම මේක තමයි සාමාන්‍යම කලින් තික වතාවක් පෙන්නුවා මෙතන තවත් ඇති valuation එක තියෙනවා primary methodology විදියට justify price to book value method එකට market multiple P ratio එකට අතුරුව අනුව සහ dividend discount model මේ අවස්ථා තුනට අනුව මේ කට්ටිය company එක valuation කරලා තියෙනවා valuation එක අනුව මෙන්න target price value per share රුපියල් 7ට කියන්නේ IPO එක price එක රුපියල් 7කට දුන්නට මෙන්න මේ වතර වර්ණ share එකක් කියලා පෙන්නුම් කරලා තියෙනවා එතකොට අපිට ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් first day එකේදී මෙන්න මේ දක්වා මේක reach වීමේ හැකියාව හෝ මීට වඩා කියන්නේ හොඳට ඕවර් සබ්ස්ක්‍රයිබ් වුණොත් හරි වෙන කිසිම විදියට වෙන කිසිම දෙයක් බලපෑමක් නැත්තම් මේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකට අපිට බලා ගැනීම හැකියාව තියෙනවා අපිට ෆස්ට් ඩේ එකේදීම සාමාන්‍යයෙන් 25ක විතර ගේන් එකක් ගැනීම හැකියාව මෙතනින් පෙන්වුම් කරලා තිනවා
හරිද? එතකොට මේකත් මම හිතන්නේ ඔයගොල්ලෝ දැනුමට එකතු කරන් දැන් මෙතන මම මේක දාලා තියෙන there are two categories of authorized PDs primary dealers licensed commercial banks LCBs කියනවා සාමාන්‍ය අපි පේන දෙන බැංකු ටික ඒවා සාමාන්‍ය primary dealing විදියට හැසිරෙන එක කම්පැනි 13ක් ලංකාවේ තියෙන 13න් 10ක් සාමාන්‍ය ඇක්ටිව්ලි ඉන්නවා කියලා මෙතන මේ report එකේ පැහැදිලිව තියෙනවා. ඔයාලට නම් ගුවකත් ඒවා බලා ගැනීමේ හැකියාව තියෙන stand alone primary dealer companies ඒවා තමයි PDS primary dealing companies කියන්නේ. එතකොට LCBs are supervised by the Bank Supervision Department of Central Bank Sri Lanka while PDCs are fall under the Department of Supervision Non-Bank Financial Institution. කියන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන යටතේ සහ බැංකු කියන මූල්‍ය ආයතන යටතේ මේවා නියාමනය වෙනවා කියලා මෙතන පැහැදිලිව කරලා තියෙන්නේ. එතකොට මම කිව්වා දැන් කම්පැනි 13ක් තියෙනවා කියලා as of the August 15 2025 the total of 13 entities were authorized the primary dealers of which are 10 were actively operating in the market. 10ක් තමයි මේ විදිහට LCBs 5 standalone PDC ලා පහක් විදිහට මේ ඉන්නවා. Well Trust Securities එකත් එක්ක තමයි පහ විදිහට primary dealing එක actively මේ වෙන කට්ටිය participate වෙන කට්ටිය 10 දෙනෙක් තමයි ඉන්නවා කියලා මේ කට්ටිය හඳුනාගෙන තියෙන්නේ market එකේ තියෙන විදිහට. ඒත් එක්කම සාමාන්‍යයෙන් බලන්න මේකේ asset වල PDCs වල සාමාන්‍යයෙන් asset වර්ධනය කොහොමද උනේ කියලා. The total asset of PDC grew by 9.7 reaching 297.2 billion in 2024 up to 270.9 270 දක්වා asset ප්‍රමාණය වර්ධනය කරගෙන තමයි මේ PDCs එක මේ තියෙන total asset ප්‍රමාණය ඔක්කොම primary dealing companies වල. හරිද? එතකොට මේකේ source එක තමයි Central Bank Sri Lanka annual report එක 2022 and Central Bank annual economic reviews 2023 අනුව තමයි මේක මෙයාලා මේ එයාගේ report එකට මේක දාගෙන තියෙන්නේ. අපි තව ඉස්සරහට යනකොට මෙතන තව කිල්ලේ තියෙන මේක තමයි profit after tax එක return on asset and return on equity. මේ return asset සාමාන්‍යයෙන් අපි හඳුනාගන්නේ net income එක බෙදනවා total asset ප්‍රමාණයෙන් net income එක බෙදනවා total equity ප්‍රමාණයෙන්. ඉතින් තමයි කොච්චර ප්‍රමාණයක් ගන්නද මේ price hike එක බලන්න මේ 23 අවුරුද්දේ වෙච්ච කතන්දරේ. හරි මේක ඔයා කියව ගන්න. ඊට අමතරව මෙතනින් කියවලා තව පොඩ්ඩක් හොඳට අනිවාර්යෙන් prospectus එක බලලා මේ business එක තේරුම් ගන්න. 23 24 සාමාන්‍යයෙන් මටත් නවක ආයෝජන වෙන අකරතැබ්බයක් මම කියන්නම්. ගොඩක් කට්ටිය හිතනවා ලොකුම dividend yield එකක් දෙන්නේ මෙන්න මේ company එකෙන් capital alliance එක එනනම් first capital treasuries එක ඇත්ත මේ අවුරුද්ද දුන්නා. ඉතින් මෙන්න මේ නමුත් ගොඩක් කට්ටිය එතකොට තමන්ගේ ඩිවිඩන්ඩ් අර බලාපොරොත්තු හැම කෙනාම සෝෂල් මීඩියා වලද බ්‍රෝකර්ස්ලා දැන් ගොඩක් කට්ටිය කියනවානේ මම පැසිව් ඉන්කම් එකක් හදා ගන්න කියලා. ඉතින් පැසිව් ඉන්කම් එක හදන්නේ කොහොමද? ඩිවිඩන්ඩ්ස් වලින් ඉන්නේ. ඩිවිඩන්ඩ්ස් එනකොට ගොඩක් කට්ටිය මේ කාලේ කට්ටිය අතීතය දකිනවා මෙන්න මේ අවුරුද්දේ 2024 23 අවුරුද්දේ ලොකු ඩිවිඩන්ඩ් එකක් ගෙවපු කම්පැනි ලිස්ට් එකේ ඉන්නේ පැහැදිලිව කැපිටල් අලයන්ස් එක සහ ෆස්ට් කැපිටල් කියන කම්පැනි එක තමයි. කියන්නේ ප්‍රයිමරි ඩීලිංగ్ කම්පැනිස් තමයි ඉන්නේ. හරිද? එතකොට ඒකට හේතුව මෙතන පැහැදිලිවම කියලා තියෙනවා. ඒක ඔයා කියව ගන්න. ඒ කියන්නේ රේට්ස් ලංකාවේ රේට්ස් අඩු කරනකොට එයාලට වැඩි ලාභයක් ලැබුණා. ඒ වැඩි ලාභය නිසා එයාලා අනිවාර්යයෙන්ම ෂෙයා හෝල්ඩර්ස් සමතක කරන්නේ ලොකු රිටර්න් එකක් ගෙව්වා. අද දැන් එක සාමාන්‍ය මොඩරේට් වෙලා තියෙනවා. මොඩරේට් නෝ ඩිවිඩන්ඩ් සම්බෙයි. නමුත් අර තරම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා හරියට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකකින් කොච්චර weight එකක් දෙනවද primary dealing companies වලට කියලා ඔයා තීරණය කරා. තවදුරටත් පොඩ්ඩක් ගන්න total income එක බලුවොත් එහෙම බිලියන් වලින් මෙතන කියලා තියෙනවා. සාමාන්‍ය මේ තියෙන්නේ first capital එක තමයි මේ පාටින් තියෙන්නේ. කැලට් එක දම් පාටින් කහ පාටින් NSB fund manager එක fund management එක ඊළඟතරව HNBS එක සහ well trust securities කියන company පහ තමයි මේ ගැටි සංසන්දනාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ඔයාලට වීඩියෝ එක පර්ස් කරලා එහෙම නැත්නම් prospectus download කරලා කියව ගැනීම හැකියාව තියෙනවා. අර පිටු 200 ගාන ඇතුළත 100 ගාන ඇතුළත මේකත් අනිවාර්යෙන් ඔයාලට හලා ගැනීම හැකියාව තියෙනවා. ඔක්කොම මත කියවන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා. හරිද? සාමාන්‍යයෙන් දැන් 25 financial 25 වෙනකොට මේක ස්ටේබල් තත්ත්වයක මේ කම්පැනිස් තියෙනවා කියලා බලාගෙන මේක තේරෙනවා. මේ කම්පැනි primary dealing company තාමත් giants ලා ඉන්නේ ලොකු risk එකක් කරන වැඩ කරන first capital treasury සහ capital alliance කියලා ඔයාලට මෙතනින් පැහැදිලිව ප්‍රත්‍යක්ෂව ඔප්පු වෙනවා. මම total asset ප්‍රමාණය වැදගත් මෙතන තියෙන්නේ. අතන තිබුණේ total income එක බිලියන් වලින් බිලියන් 1.5යි 10.4. එතකොට අපි කතා කරන well trust securities company එකේ බිලියන් 4.6ක income එකක් තමයි මේ financial එකට මේ කට්ටිය වාර්තා කරලා තියෙන්නේ. total asset ප්‍රමාණය මේ විදිහට වර්ධනය වෙලා තියෙනකොට total return on equity එක මම කතා කරා net income එක total equities වලින් විදුවට පස්ස තමයි එන ප්‍රමාණය සාමාන්‍ය ඒකත් මේ අවුරුද්දේ මොඩරේට් වෙලා තියෙනවා. මේ අවුරුද්ද ලොකු ප්‍රමාණයක් තියෙනවා. 170ක් තිබිච්ච එක 36ට අඩු වෙලා 127ක් තිබිච්ච එක 29ටලා මේක උනේ ඒ කියන්නේ මැක්‍රෝඉකොනොමික් තත්ත්වයක් එක්ක වෙච්ච කියන්නේ සෙන්ට්‍රල් බැංක් ගත්ත තීරණයත් එක්ක රේට්ස් අඩු වෙන ගත්ත තීරණයත් එක්ක තමයි මේ තත්ත්වෙට ප්‍රයිස් කැප් එකක් වෙලා මේ වගේ රේට්ස් ඒ කියන්නේ මේ ප්‍රොෆිටබිලිටි රේෂියෝස් මේ විදිහට අඩු වුනේ. ඒක සාමාන්‍යයෙන් දැන් අපිට පැහැදිලි වෙන්න 2000
21 තිබ්බ තත්ත්වයට ආසන්න වශයෙන් ඊට තමයි පොඩක් අඩුයි. ඒ රේට් එකෙන් සාමාන්‍යයෙන් ස්ටේබල් තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා පෙන්වුම් කළා. ඒකට ස්ටේබල් ගමනක් මේක යන්න පුළුවන්. ඒකට වා තීරුම් ගන්න ඕන පැහැදිලිව මම කොච්චර වේට් එකක් දෙනවද මගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් මගේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් ප්‍රයිමරි ඩීලිං කම්පැනි එකට. ඒකට මම මොන ප්‍රයිමරි ඩීලිං කම්පැනි දෙන්නේ මේ IPO එකට ඇප්ලයි කළා. මම මේකම ෂෙයාර්ස් තියන් ඉන්නවද එහෙම නැත්නම් වෙන ජයන්ට් කෙනෙක් තෝරා ගන්නවද කියලා. එතකොට debt to equity time සාමාන්‍යයෙන් මේ non financial banking වලට සාමාන්‍යයෙන් ණය තබා ගැනීම එක තියෙනවා. බැංකු වලට තමයි debt to equity ratio එක සාමාන්‍යයෙන් අපි කියන්නේ වෙන production company එක වගේ නම් සාමාන්‍යයෙන් 50% වගේ තියාගත ප්‍රශ්නයක් නෑ. නමුත් මේ companies වලට බැංකු වලට LCDs වලට non financials වලට මේක සාමාන්‍යයෙන් 100ට ලොකු අනුපාතයක් වුණ ප්‍රශ්නයක් නෑ. සාම 4.9 වගේ FCT ලොකු ණයක් තියන් ඉන්නවා. ඉතින් මේ ප්‍රමුඛ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේ වැත්තට මේ වගේ කම්පැනි. මොකද මේ කට්ටියගේ වත්කම් විදියට අපි හඳුනාගෙන නිතරම සල්ලිම තමයි තියෙන්නේ. ඒ නිසා ණය වලින් තමයි මේ කට්ටිය ගේම ගහලා ඒ අතර පොඩි මාජින් එකෙන් තමයි ලොකු ගේන් එකක් ලබාගෙන කාලයත් එක්ක හොඳ වර්ධනයක් අරගෙන තියෙන්නේ. එතකොට මේ කට්ටිය ඩිවිඩන්ඩ් එකකුත් මේ දැනමම කියලා තියෙනවා. හරිද? ඩිවිඩන්ඩ් per 742ක ඩිවිඩන්ඩ් එකකුත් පෙන්නලා තියෙනවා. ඉතින් ෆයිනෑන්ෂියල් එක කවද ඒක කියතන මෙතන ඩිවිඩන්ඩ් රේට් එක තියෙන කොච්චර මේ ෆයිනෑන්ෂියල් 14 2014 ඉඳගෙන 25 දක්වාම ඩිවිඩන්ඩ්ස් කියලා තියෙන විදිහට තියෙනවා. රිපෝටඩ් කොච්චර වුණාද? ඉතින් මේ අවුරුද්දේ ඩිවිඩන්ඩ් එක ගවන්න නැතින හේතුව කියලා තියෙනවා. IPO එකට මේ කට්ටිය රිසුදානම් වෙච්ච නිසා මේ අවුරුදු ඩිවිඩන්ඩ් එකක් ගෙවුවේ නැහැ කියලා මෙතන පැහැදිලිව කියලා තියෙනවා. හරිද? ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දැන් මේ IPO එක මේ අවුරුද්ද කරාට පස්සේ ඊළඟ ෆයිනෑන්ෂියල් ඉයර් 26 වල අපේ ඩිවිඩන්ඩ් එකක් බලාපොරොත්තු වෙන්නේ හැකියාව තියෙන අනිත් කම්පැනිස් කරනවා වගේ මේ කට්ටිය ඩිවිඩන්ඩ් එකකුත් අනිවාර්යෙන් කරනවා කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අවසන් වශයෙන් කියතින් ඉතින් මේ කරුණුත් ඉදිරිපත් කරගෙන ප්‍රොස්පෙක්ටස් එක තවදුරටත් කියවලා දෙසැම්බර් 10 15 අතර කාලය තුල මේකට ඇප්ලයි එකට කරනවද නැත්නම් එහෙම නැත්නම් ඊට ජයන් කියන තෝරා ගන්නවද ඒක ඔයාගේ අතු තීරණයක්. මේ වීඩියෝ එකෙන් කිසිම අවස්ථාවක මේ ට්‍රස්ට් කම්පැනි එක මේක කිසිම අවස්ථාවක ඒ කියන්නේ මේ ප්‍රොමෝෂන් එකක් නෙමෙයි මෙතන කරේ. මම මේ කියවලිවලා මගේ අයිඩියා එක තමයි මෙතන ඉදිරිපත් කළේ. මේක ඉතින් IPO එකෙන් හොඳට වාට රේට් එකක් ගැනීම හැකියාව තියෙනවා නම් ඒකට ඇප්ලයි කරන්න. ඇප්ලයි කර රිටර්න් එකක් ගන්න පුළුවන් නම් ගන්න. ඒක ඔයාගේ තීරණය. මේ කරුණු ගෙන හැරපෑම තමයි මගේ වක්කීම් විදිහට මම ඉදිරි කරේ. ඉතින් ඒක through හරි තීරණයක් ගන්න එක වගේ වෙනනම් වීඩියෝ අවසන් කරනකොට බොහොම ස්තුතියි. එතීට කලින් මේ මම 25 අයවැය ගැන කරපු වාර්තාව වීඩියෝ එක මෙතෙන් දාලා තියෙනවා. ආරෙන් මේ සම් වීඩියෝ එක ආරෙන් බලන්න. ඉතින් පස්සේ වාටත් අයවැය ගැන හිතලිවලා දැන් මේ ඩිසාස්ටර් එකකින් පස්සේ කොහොමද අපි හැසිරෙන්න ඕන කියලා ඊළඟ අවුරුද්ද පුරේන කොහොමද මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා ඕනම කියන්නේ ව්‍යසනයක් වුණාට පස්සේ ඒක රිදි රේඛාවක් අවස්ථා කීපයක් අපිට එන්න පුළුවන්. ඒ අවස්ථාවලින් මේ හොඳට තමන්ගේ සල්ලි මොනවාට තියෙනවා නම් ඒව අරගෙන ඉන්වෙස්ට්මන්ට් කරලා කොහොමද තම අවුරුද්දක විතර ඒ රිටර්න් එක ලබා ගන්න කියලා තමයි බලන්න ඕනේ. Thank you very much එනම් වීඩියෝ එක අවසන් කරන්න දරබුවට